ආයුබෝවන්. ඉතින් අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ BOC Flex app එකෙන් BOC bank එකේ fixed deposit එකක් ඔයාලා දාන විදිහ කොහොමද කියලා තමයි අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලට මම ඊට කලින් BOC Flex app එක ගැන Dialog Finance app එක ගැන ඒ වගේ People's Pay app එක ගැන වගේ ගොඩක් app වල විස්තර ඔයාලට ගෙනත් තියෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න මේ option එකත් ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බ දෙයක් තමයි මම මේ අද වීඩියෝ කරන්න යන්නේ. ඉතින් අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඉන්නේ පල්ලා තියෙන subscribe button එක click කරලා අපිව subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අමතක කරන්න එපා. දිගටම මේ වගේ වටින වීඩියෝස් දාපු ගමන් ඔයාලට notification මාර්ගෙන් දැනගැනීමේ හැකියාවක් තියෙනවා. subscribe button එකට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා ඒක all දාගත්තොත් එහෙම. ඉතින් අපි වීඩියෝ එකට යමු. ඉතින් මම මෙන්න මේ විදිහට app එක open කරගන්නවා. open කරගත්තාන් පස්සේ ඔයාලට පල්ලෙහා බලා ගන්න පුළුවන් home කියලා tab එකක් තියෙනවා. ඊට පස්සේ account කියලා tab එකක් තියෙනවා. ඒ වගේම අර transaction history බලා ගන්න පුළුවන් බටන් එකක් තියෙනවා මැද්දෙම. මේ පල්ලෙහා තියෙන task bar එක වගේ option එක තමයි මම මෙතනදී කියන්නේ. එතකොට මේ තියෙන අන්න ඒකේ ඔයාලට බලා ගන්න පුළුවන් accounts කියලා option එකක් තියෙනවා. මේක click කරපුවාම ඔයාලට මේ විදිහට open වෙනවා බලා ගන්න පුළුවන්. open and add account කියලා තියෙනවා. ඒ වගේම උඩ ඔයාලට බලා ගන්න පුළුවන් FDs කියලා එකක් තියෙනවා. ඔයාලට පේනවා ඉතින් FD කියලා. එතන open new fixed deposit account කියලා එකක් තියෙනවා. එතන මෙතනදී අහනවා ශ්‍රී ලංකාවේ resident එක තියෙන පුරවැසියෙක්ද කියලා. ඒකට ටික් එක දාගෙන ඔයා yes continue කියන එක දෙන්න ඕනේ. මේක කරන්න නම් ඔයාලට අනිවාර්යෙන් BOC එකේ වෙනම account එකක් තියෙන තුනේ FD එක දාන්න නම් yes continue දුන්නාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ දැන් සල්ලි ගන්න මොන account එකකද කියලා අහලා තියෙනවා. මගේ BOC එක account එකක් තියෙන හින්දා මම ඒ account එක select කරලා deposit කරන amount එක මෙතනින් ටයිප් කරගත්තා 25000යි කියලා. මම මේ වීඩියෝ පෙන්නන්න දාන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන උඩින් බලා ගන්න පුළුවන් පොලිය එකතු වෙන විදිය කොහොමද කියලා. මාස ගාන ඒවා ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. සීකට කීයක්ද පොලිය ඒ වගේ විස්තර ටික තියෙනවා. ඊට පස්සේ මෙතනදී ඔයාලට maturity option එක auto ද කියලා අහලා තිනවා. ඒ කියන්නේ ආපහු අලුත් වෙනවා කියන එක ඔයාගේ අවුරුද්ද හරි මාස ගානේ ඔයාගේ පොලියත් එක්ක ආපහු එකතු වෙනවා ඒ ෆික්ස් ඩිපොසිට් එකේ විදිහ තමයි මෙතෙන් තියෙන. ඊට පස්සේ මේ ටිකට කන්ෆර්ම් දෙන්න පුළුවන්. දුන්නාන් පස්සේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ස්ටේට්මන්ට් එක කියන්නේ කන්ෆර්මේෂන් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඕපන් ඇන් මේ විදිහට කන්ෆර්ම් දුන්නාන් පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. 25000ක් දාලා තියෙන. එතකොට අපිට මාසේ සෝරි මේ අපි දාපු කාල සීමාව ඉවර වෙද්දී අපිට කොච්චරක් හම්බ වෙනවද කියලා එහෙම බලන්න පුළුවන්. download FD confirmation කියලා ඔප්ෂන් එකක් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ඩවුන්ලෝඩ් අයිකන් එකත් එක්ක. අන්න ඒ අයිකන් එකට ක්ලික් කරාන් පස්සේ ඔයාලට ඒක බලන්න පුළුවන්. නැත්නම් done කියන එක දුන්නාන් පස්සේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් අපේ FB යටතේ මේ විදිහට account එකක් open වෙලා තියෙනවා. ඒකේ 25000යි balance එක වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක ඇතුළට ක්ලික් කරාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. total interest එක 1750යි එන්නේ. tax එක 175ක් withholding tax එක කැපෙනවා. එතකොට net interest to be paid 1575ක් තමයි. මේ අපි දාලා තියෙන කාල සීමාව 2026 12 24 ඒ කියන්නේ අවුරුද්දක් ඇතුළත දෙන්නේ මේ වගේ පොඩි පොලියක් කියලා තමයි මේකද කියන්නේ. ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බේ හින්දා තමයි වීඩියෝ එකයි. නැත්නම් මම මේක දාන්න යන්නේ නැහැ කොයි වෙලාවකවත්. ඉතින් කැමති කට්ටිය try කරලා බලන්න. මේ පොඩි ගානක් දාපු හින්දා තමයි මේ විදිහට පෙන්නුවේ. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න ආවේ මේ පොඩි දේ ගැන තමයි. ඔයාලට මොනවයි ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක පොඩ්ඩක් වේගය වැඩි ඇති. නමුත් ඒවා ඒක පොඩ්ඩක් වේගය අඩු කරලා බලන්න. ඉතින් වීඩියෝ හොඳට ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපි තුමු හැමෝටම සුබ දවසක්.